තිබුණ අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ඔබට ස්තුතියි. ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ගේ. right thank you. අපේ වින්දියන්ට ඔයගොල්ලන් ජයග්‍රහණය හම්බ වෙනවා. right හරි. හොඳයි. ඔහු ඉන්නේ මාතර සුද්දානමින් අපි දෙවෙනි තරඟකරුට හෝ තරඟකාරියට අවස්ථාව දෙනවා. දෙවන තරඟකරු හෝ තරඟකාරිය ඉන්න බුද්ධික නෑ තාමන සෙකන්ඩ් රවුන්ඩ් නෑ. යනිව් වගේ නමක් දීපු කෙනෙක් ඉන්නවද? අනේ එන්නකො ඉක්මනට එන්න ළමයි එන්න. හොඳයි අපිට ඔබේ නම කියන්න ඉස්සලම. නෑ හරි නම කියන්න. යනිව් වගේ නමක් තියෙන ටීම් එකක් ඉන්නවද? යනිව් වගේ නම. ඔහුට පිස්සුලු නම පිස්සු. හරි ඔබේ අවස්ථාව. රයිට් වැඩේ කරමු. අනේ ඉන්නකො පොඩ්ඩක් ඇත්තනම්. යන ඔයගොල්ලන්ට කොච්චර කතා කරනවද මාත්‍යෝ? නෑ අපි ගොඩක් කතා කළා නෑ. හරි එන්න මාත්‍යෝ. හරි. හොඳයි යන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට කැමති අහක යන්න පුළුවන්. මල්ලි මට ඩක් ගාලා කට්ටියත් එක්ක යන්න බෑ. අනේ ඉතින් අටක් නැතුවද අපිත් එක්ක කතා කරේ මෙච්චරලා අපිත් එක්ක තර්ක කළේ. ඔය දිලුම් මල්ලි ඒ පැත්තේ නෙමෙයි ඈ. හොඳයි අපි මීළඟ තරඟකරුට හෝ තරඟකාරියට අවස්ථාව සලසා දෙනවා. මීළඟ තරඟකරු වෙන්න වේදිකාවට අනේ යාළුවනේ අපිට නම කියන්න ඔබේ නම. මගේ නම අහන්න කවුද? අපිට මේ තරගෙට නම ඕන. ඔයාගේ නම අපේ තරගෙට ඕන. මගේ වොච්චේ මාත්‍යෝ ඔයගොල්ලෝ කණ්ඩායම විතර නෙවෙයි අපි කණ්ඩායම 58ක් එක්ක මේ වැඩේ කරන්නේ. ඒක නිසා අපිට සහයෝගය ලබා දෙන්න. දැන් හරිද? ගයන් රණසිංහගේ කණ්ඩායමත් ලක්ෂිත අයිබෝන් අවස්ථාවන්ත එමගේ මතාව හිතුතුරි නරඹන වන්න එප්‍රෙස්කින් එම විතර මොස්පත් කරපු ලංකාවේ අංකික සම්දර්ශන මාලාවක් මගේ මතාව හිතුතුරි ලිස්සරනිදේ එලස්සර රොස්සර සම්දර්ශන මාලාවක් මෙන්න මේ කීඩකින් මෙන්න ලම්බාකාර මෙන්න ලිස්සරලැල්ලේ අරන් කාලව සම්දර්ශන මාලාවක් කියනවා මගේ මතාව හිතුතුරි මරුවා ජයගයිද දරුවා ජයගයිද කියන්න අපි දන්නේ මගේ මතාව හිතුතුරි දරුවා ජයගතොත් එල්ලක බලක ප්‍රතිපින ඒ සම්දර්ශන මාලාව ආරම්භ කරන සූදානම් මගේ මතාව හිතුතුරි මරුවා ජයගතොත් මගේ